ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීනි මොරටුව මදුෂා පන්නිගල ගමගේ මහත්මිය තමයි අද අපිත් එක්ක මේ සාකච්ඡාව සිදු කරන්නේ. මම කැමතියි අපිට ගැටලුවකුත් ඇත්තටම ගැටලුවක් නෙමෙයි මේක සමාජයේ දකින්න ක්‍රියාවක් අපිට එවලා තියෙනවා නුවරින් සමන් හේවගේ මහත්මයා. ඔබතුමාට බොහොම ස්තුතියි මේ කාරණාව මතු කළාට. මම කියන්න කැමතියි බස්වල කෝච්චිවල වෙන දෙයක් ගැන. ඇත්තටම මේ දරුවන්ට නොයෙකුත් අසනීප තියෙන බව කියමින් මේ ලීෆ්ලට් කොළ බෙදනවා අපිට. එහෙම බෙදලා සල්ලි එකතු කරන කණ්ඩායමක් අපිට ඇත්තටම මේ සමාජයේ දකින්න තියෙනවා. සමහර වෙලාවට ඇත්තටම බලහත්කාරයෙන් වගේ තමයි සල්ලි ලබා ගන්න. ඒකයි හරි අපිත් ඔය ක්‍රියාවටම හසු වෙලා තියෙනවා. අපිත් මූණ දීලා තියෙනවා. ඉතින් හොඳට ඇඳගත්ත පිරිමි අය ගැහණු අය මේ ක්‍රියාවලිය යෙදෙනවා කියලත් සඳහන් කරනවා. මේකත් දරුවන් සම්බන්ධයෙන් නීති විරෝධී නේද? අපි මේ ප්‍රශ්නයම තව ටිකක් ඉදිරියට කතා කරමු මදුෂා මහත්මිය. මොකද මේ දේවල් සමාජයේ වෙන දේවල්. ඉතින් අපි මේ සමාජයේ ඉන්න පුද්ගලයෝ විදිහට අපිට සමාජ වගකීමක් තියෙනවා. මේ දේවල් නතර කරන්න. විශේෂයෙන්ම මේවා නීති විරෝධී කියන කාරණාව අපි මතක් කරමු. අහපු ප්‍රශ්නයත් එක්ක පැහැදිලි වෙන්නේ එතන සත්‍ය තත්වයක් නැහැ කියලා. සමහර වෙලාවට ඇත්තම කාරණාවක් නිසා ළමයිගේ අසනීපයක් නිසා එන්න පුළුවන් පාරට. ඒ වගේ අවස්ථාවකදී දරුවා ගේන්නේ නැතුව එන්න පුළුවන්. ඒ වගේම Tamanට අදාළ පොලිස් ස්ථානයෙන් ඒ හා සම්බන්ධයෙන් ඒක සත්‍ය වාර්තාවක් බව ඔප්පු කරලා එහෙම රැගෙන එනවා නම් ලිය කියවිලි ගැටලුවක් නැහැ. නමුත් එහෙම ඔප්පු කරගන්න බැරි නීති විරෝධී විදියට දරුවන් ගැන කියමින් සමහරවිට සල්ලි එකතු කරන සිද්ධි අපි දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ඔබට පුළුවන් පොලිසිය දැනුවත් කරන්න ළඟම තියෙන පොලිසිය දැනුවත් කරන්න මේ වගේ සිද්ධියක් වෙනවා කියලා. මොකද ඒ විදිහට සමහරවිට ඒක දරුවාට පසුකාලීනව ඒක සත්‍ය නොවන දෙයක් නම් දරුවා අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. දරුවාට හිංසනයක් වෙන්න පුළුවන්. ඒ වගේම මානසිකව දරුවා වැටෙන්න පුළුවන් පස්සේ කාලෙක. ඉතින් ඒ නිසා අපි වැඩිහිටියෝ විදියට දරුවන් සම්බන්ධයෙන් කරන හැම කාර්යයකදීම මේක දරුවා මීට අවුරුදු 5කට පස්සේ දරුවා මේක ගැන හිතන්නේ කොහොමද කියන එකේදී දරුවන් ප්‍රචාරය කිරීමේදී හෝ ඒ වගේ දේවල් වලදී දරුවාට හානියක් නොවන ආකාරයට හැමතිස්සෙම දරුවාගේ ආත්ම ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කරන එක අපි හැමෝටම වැඩිහිටියෝ විදියට වගකීමක් තියෙනවා. අනිත් කාරණාව තමයි දැන් අපිට පුළුවන් මේ ප්‍රශ්න කරන්න පුළුවන්. අපිට අයිතියක් තියෙනවා. මේ කියන තොරතුරු මේ ලබා දෙන තොරතුරු හරිද වැරදිද කියන කාරණාව අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි මම නම් දැකලා නැහැ කොතනකදවත් එහෙම මේ කෙනෙක් නැකිටලා මේ සඳහන් කරන තොරතුරු හරිද වැරදිද මේ කියන්නේ ඇත්තද බොරුද කියන කාරණාව විමසන්නේ නැහැ. තමන්ගේ පාඩු වෙනවා. සමහර අය සල්ලි දෙනවා. නොදෙන අය පිරිසක් ඉන්නවා. හැබැයි අපි මේක මතක තියාගන්න ඕනේ ඇත්තටම එහෙම දරුවන් යොදාගෙන මුදල් එකතු කරන කණ්ඩායම් මේ රටේ ඉන්නවා, සමාජයේ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි එක්කෙනෙක් කතා කරොත් මං හිතන්නේ සිළු දෙනාම කතා කරයි. ඉතින් අර එක්කෙනෙක් ඉදිරිපත් වෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. බොහොම ස්තුතියි සමන් මහත්මයා. ඒත් එක්ක මම තවත් මේ වගේම මෙහා සමානවම ගැටලුවක් තියෙනවා මදුෂා මහත්මිය. මොකද අපි දකිනවා මේ සමාජ මාධ්‍ය හරහා දරුවන්ට උදව් කරනවා කියලා එහෙම නැත්නම් දරුවන්ට උදව් කරන මේ වීඩියෝස් ඒ උදව් කරන අවස්ථාවේදී මෙච්චර සල්ලි දෙනවා, මෙච්චර අපි බඩුමලු දෙනවා, තෑගි දෙනවා, මේ දේවල් වීඩියෝ කරලා සමාජ මාධ්‍ය හරහා මුදා හරිනවා. මේකෙන් දරුවට මොන වගේ හානියක්ද සිද්ධ වෙන්නේ? අපි පෞද්ගලිකව අපේ දරුවෝ ගැන හිතුවොත් තමන්ගේ දරුවාව අපි ඒ වගේ අවස්ථාවකට භාජනය කරනවද කවදාවත්? ඔයා කැමති මොනවද? අපි ඒක ගෙනත් දෙන්නම්. ඒ වගේ ඉල්ලීම් කරන්න අපි දරුවන්ට ඉඩ දෙනවද? නැහැ. එහෙනම් අපි වෙන දරුවෙක් කවුරු හරි එහෙම දරුවව භාවිතා කරනවා නම් ඔවුන්ගේ ඉලක්ක කරා යන්න එහෙම නැත්නම් දරුවන් ප්‍රචාරණයට යොදා ගන්නවා නම් ඒකට අපි එරෙහි වෙන්න ඕන. ඇත්තටම කිව්වොත් සමහර වෙලාවට අපි දකිනවා සමාජ මාධ්‍යවලදී දරුවන්ට උපකාර කරනවා, ඒ පවුල් වලට උපකාර කරනවා කියලා සමහරවිට ඒ වෙලාවේ මුදල් දෙනවා හෝ භාණ්ඩ දෙනවා අපි දැකලා තියෙනවා. ඒවා වීඩියෝ ගත කරලා දානවා. එතකොට මං හිතන්නේ දරුවාට ඒක ඒ දේ ලැබෙනවටත් වඩා දරුවාගේ පෞරුෂයට අනාගතයට ලොකු හානියක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපි මොන හරි ෂෙයා කරනවා නම් අපි හැමෝම ඉන්නවා මේ සමාජ මාධ්‍ය තුළ දරුවෙක් හා සම්බන්ධ දෙයක් තියෙනවා නම් අපි ඒක හරියටම දන්නේ නැත්නම් ඒ වගේම
රජයේ ආයතනයක් මගින් ඒක සහතික කරලා නැත්නම් කිසියම් තොරතුරක් අපි ඒක අනිත් අයත් එක්ක බෙදා ගැනීමෙන් වළකින්න ඕන. මොකද අපි සමහරවිට බොරු ප්‍රවෘත්තියක් වෙන්නේ නැති අසත්‍ය තොරතුරක් කටකතාවක් වෙන්නේ නැති එහෙම ප්‍රචාරය කරන්නේ පවුලක් හෝ සම්බන්ධයෙන් දරුවෙක් හා අදාළ වෙන පවුලක් සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගේ දේවල් වලට ගිහිල්ලා කමෙන්ට් කරනකොට ඒ වගේම අපි ගිහිල්ලා ඒක තව කෙනෙක්ට බලන්න මේ ෂෙයා කරනකොට අපි මේක කරන්නේ මේකෙන් තව කෙනෙක්ට යහපතක් වෙයිද මේ දරුවාට යහපතක් වෙයිද කියලා හිතලා හැමතිස්සෙම රජය විසින් තහවුරු කරගත් තොරතුරු පමණක් ප්‍රචාරය කිරීමෙන් මම හිතනවා ඒක අපි හැමෝටම වගකීමක් තියෙනවා කියලා. ඔව් දැන් මදුෂ මහත්මිය මම තවත් දෙයක් උතනදී එකතු කරන්නම්. මොකද මේ සමහර අය මේවා මේ වාණිජ්‍යමය වටිනාකමක් එකතු කරගන්නනේ ඔය වගේ සිද්ධීන් යොදාගන්නේ සමාජ මාධ්‍ය හරහා. එතකොට හුඟක් වෙලාවට මේ ඊටාම මේ දුප්පත් එහෙම නැත්නම් මේ ෆෝන් එකක් දැකලවත් නැති අල්ලලවත් නැති එහෙම පවුලක දරුවෙක් තමයි මේගොල්ලන්ගේ ඉලක්ක වෙන්නේ. එතකොට මේ දරුවෝ දන්නේ නැහැ අතට මේ වීඩියෝ වෙනවද එහෙම නැත්නම් මේක සමාජ මාධ්‍ය හරහා මේක මුදා හරිනවද මේක ෂෙයා කරනවද මේව මොනවත්වත් දන්නේ නැහැනේ මේ දරුවෝ. ඒ දරුවන්ගේ තියෙන මේ අව්‍යාජ ඒ මොනවාද ඒකට කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම සිනහාව එතකොට ඒ හැඟීම මේ දේවල් මේ සමහර රකුසෝගේ ඉන්න පිරිසක් ඉන්නවා මේ සමාජයේ ඒ දේවල් ලබා ගන්නවා. ඉතින් මං හිතන්නේ අපි අන්න ඒක තමයි මේ බොහොම පැහැදිලිව අඳුන ගන්න ඕනේ. ඒ වගේ යොදවනවා නම් දරුවන්ව එතනින් ඔබ ඉවත් වෙන්න කියන කාරණාව තමයි ඔබතුමිය මේ පැහැදිලි කරන්නේ. අපි ඒකත් හරියටම සඳහන් කළොත් ඇත්තටම අපිට ඇත්තම සමාජගත කරන්න තියෙනවා නම් හැමතිස්සෙම හොඳයි. දැන් අපි ගත්තොත් එහෙම අපි හැමතිස්සෙම ළමුන්ව අපේ වැඩසටහන් වලදී අපි දැනුවත් කරනවා ආරක්ෂා වෙන්න කියලා. අපේ යෝජනයන්ගෙන් ආරක්ෂා වෙන්න කියලා. පාරේ යද්දී ඒ වගේ. එතකොට අපි සමහර වෙලාවට දකිනවා සමහර සමාජ මාධ්‍යවල සමහර channel වල එහෙම දරුවන්ව නොමග යන විදිහේ වීඩියෝ යනවා. ඔවුන්ගේ වාහන වලට නග ගන්නවා ඊට පස්සේ දුර ස්ථානයකට ගිහිල්ලා දානවා ඒගොල්ලන්ට උදව් කරනවා කියලා පෙන්නනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් බලන ළමයෙක්ට මොකද අද කාලේ ළමයිනුත් තාක්ෂණයත් එක්ක සම්බන්ධයි. ඉතින් තාක්ෂණයෙන් කාටවත් බැහැර වෙන්නේ නැහැනේ. අපි ළමයින්ට කියන්නේ මේක හරි විදිහට පාවිච්චි කරන්න කියලානේ. එතකොට ළමයින් බලනවා මේවා. මේ වීඩියෝ දකිනවා. එතකොට ඒගොල්ලන්ට වැරදි පූර්වාදර්ශය යන්න පුළුවන් මිනිසුන්ව හඳුනා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම ඒවා අපයෝජනයන්ට ලක් වෙන්න පුළුවන් දරුවන්. ඒ කියන්නේ මේ දේවල් වැරදි දේවල් සමාජගත කිරීමෙන්. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම අපේ දරුවා වගේම අනිකුත් දරුවන් කෙරෙහිත් අපි හැමෝටම හිතන්න පුළුවන් වුණ දවසක මම හිතනවා අපේ දරුවන් ආරක්ෂිත වෙයි කියලා. ඒ නිසා එහෙම දෙයක් දකින්නවනම් වැරදි දෙයක් ඔබ අනිවාර්යෙන් ලංකාවේ තියෙන ඒ වගේ ආයතන වලට ඔබ දැනුවත් කරන්න ඕනේ. වැරදි දෙයක් හිංසනයක් අපයෝජනයක් දරුවෙක්ට වෙනවා කියන එක ඒක තමයි ඔබේ වගකීම. ඔබ විරුද්ධ වෙන එක තව කෙනෙක් එකාතකින් දැනුවත් වේවි. අනිත් එක තමයි අපි අනවශ්‍ය වීඩියෝ වලට ගිහිල්ලා කමෙන්ට් කරන එක වැරදි කියන එක. ඒ කියන්නේ වැරදි දෙයක් ඒ කියන්නේ සමාජගත වීමෙන් තියෙන අනිතු විපාක. එතකොට අපි භුක්ති විඳිනවා දැන්. ඉතින් ඒ නිසා දරුවන් නොමග යවන්නේ නැතුව ඒ වගේම අනිකුත් වැඩිහිටියනුත් අපිට දැනුවත් කරන්න පුළුවන් නම් මේ වගේ දේවල් දාන්න එපා කියන එක. එතකොට මං හිතන්නේ අපි හැමෝම ගිහිලා එහෙම කරනවා නම් ඒ වගේව කරන්න එපා කියන එක දරුවාගේ ආත්ම ගෞරවයට හොඳ නැහැ කියන එක අපි කමෙන්ට් කරනවා නම් ගිහිල්ලා ඒක මං හිතනවා ඒකෙන් ඊට වැඩිය හොඳ ප්‍රතිඵලයක් සමාජගත වෙයි කියලා. ඔව් ඔය වගේ කාරණාවලට වලදී අපිම වටිනාකමක් එකතු කරන හින්දා තමයි මේ දේවල් පුන පුනා මේ සිද්ධ වෙන්නේ නේද? අනිත් එක තමයි මේ වැඩිහිටියෝ විදියට හොඳට මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි මේ සමාජයේ දරුවෝ ඉදිරියේ ඉන්නේ මේ හොඳ මූණු පෙන්නගෙන ඉන්නේ හොඟ දෙනෙක් මේ වෙස් මුහුණු පැලඳගෙන ඉන්න උදවිය. ඉතින් ඒ නිසා දරුවෝ ඒ අයගෙන් බේරගන්න තියෙන මේ වගකීම අපිට තමයි තියෙන්නේ. ඒ නිසා අපේ දරුවන් පුළුවන් තරම් අපි දැනුවත් කරන්න ඕනේ සහ ඕන්ව ආරක්ෂා කරගන්න ඕනේ සහ අපේ වගකීම හරියට සිදු කරන්න ඕනේ. ඊළඟ කාරණාවට මම යොමු වෙන්නම් මදුෂා මහත්මිය. මොකද මේ ඊළඟට මේ සමාජගත වෙලා තියෙන කාරණාවක් තමයි විශේෂයෙන්ම මේ ගෙවල් වලදී නිවසේදී ඇහෙනවා මෙයාව ළමා නිවාසයකට දාන්න ඕනේ.
මට බෑ මෙයාව බලා ගන්න. එතකොට මෙයා කීකරු නැහැ. එතකොට තව කියනවා මෙයාව හදා ගන්න නම් අපි ළමා නිවාසයකටම බාර දෙන්න ඕනේ. මම කැමති දැනගන්න මේ විදිහට දරුවන්ව ළමා නිවාසයකට යොමු කරනවා කියන එකම ළමයාගේ මානසිකත්වයට කොයි විදිහටද බලපාන්නේ? ඔව්. අපි මෙතන ළමා නිවාසයක් කියලා අපි කට වචනයට තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් කියලා තමයි කියන්නේ. අපි ගත්තොත් එහෙම මේ වෙනකොට ලංකාවේ 10000ක් විතර ළමුන් ආයතනගත වීම. ඒ කියන්නේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ළමා නිවාසයක මේ වෙනකොට ඉන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම අපි ඒකේ තියෙන බැරෑරුම්කම දන්නවා නම් මේ කිසිම කෙනෙක් තමන්ගේ දරුවන්ට කියන එකක් නැහැ ළමා නිවාසයකට දානවා කියලා. සමහරවිට එහෙම දෙමාපියන් කියන්නේ පාලනය කරගත නොහැකි අවස්ථාවලදී ඉතින් ඔවුන් ඒක දන්නේ නැති නිසා ඉතින් අපි ගත්තොත් එහෙම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු සියලුම ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නිලධාරීන් අපි ගත්තොත් එහෙම අවසානයේදීම දරුවෙක්ට රැකවරණය පෝෂණය සලසන්න කෙනෙක් ඉදිරිපත් නොවුනොත් තමයි එයාව ළමා නිවාස ගත කරන්නේ. ඒක අන්තිමම කාරණාව. මොකද දරුවෙක් ඉන්න ඕන නිවාස පරිසරයක තමයි එයා දැනගන්නේ එයාගේ සංවර්ධනය සියලුම අංශ වලින් පැතිකඩයන්ගෙන් වෙන්නේ. ඒ වගේම නිවාස පරිසරයක අඩුම තරමේ ඥාතියෙක් එක්ක අපි මේකට කියනවා හැමතිස්සෙම ළමුන්ගේ බාරකාරීත්වය අපිට නීතියෙන් ලබා ගන්න පුළුවන්. උසාවියකට ඉදිරිපත් වෙලා ලබා ගන්න පුළුවන්. එහෙම කවුරු හරි එහෙම කෙනෙක් අම්මා තාත්තා නැති කෙනෙක් ඉන්නවා නම් ළමා නිවාසයට යොමු කරන්නේ නැතුව අපිට පුළුවන් ඉදිරිපත් වෙලා අපිට උසාවියකට ඉදිරිපත් වෙලා නීති අනුකූල මාර්ගයෙන් ලබා ගන්න පුළුවන්. ළමා ආරක්ෂක අධිකාරිය නෑ ඕනම කෙනෙක් ඉදිරිපත් වෙලා පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අපි දන්නවා පරිවාස කාර්යාලය තියෙනවා. තමන්ගේ ළඟම කාර්යාලයට ගිහිල්ලා පරිවාස කාර්යාලයට ගිහිල්ලා ඉදිරිපත් වෙලා මෙහෙම දරුවෙක් ඉන්නවා. ඒ දරුවාව අනාරක්ෂිත වෙලා ඉන්නේ. ඒ දරුවාට තමන්ට ඥාතියෙක් වෙන්න පුළුවන්, තමන් යහළු මිත්‍රයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම ඥාතියෙක් වෙන්නත් පුළුවන්. ගොඩාක් දුර ළඟම ඥාතීන් මේ විදිහට දරුවෝ බාරකාරීත්වය ලබාගෙන තියෙනවා. ඉතින් ඒකෙන් ඔබ එහෙම කැපකිරීමක් කරොත් මම හිතන්නේ දරුවෝ ළමා නිවාසගත වෙන එක අඩු වෙනවා. මොකද අපි ගත්තොත් එහෙම ගොඩක් අය අපේ ලංකාවේ අය හරිම ඒගොල්ලෝ මේ පුණ්‍ය කර්ම කරන්න හරි කැමති. ඉතින් කෑම වේල් දෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ පෝෂණය විතරක් නෙමෙයි සමහරලාට දරුවන්ට අවශ්‍ය දේවල් දෙනවා ඒ නිවාසවලදී. ඉතින් ඒ වගේ දේවල් කරනකොට අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා නිවාස අධීක්ෂණය කරනවා සෑම වසරකදීම නිලධාරීන් ගිහිල්ලා. ඉතින් ළමා නිවාසයක තත්ත්වය කොහොමද කියලා බලන්න. ඉතින් අපි ඒකදී අඳුන ගන්න දෙයක් තමයි ඔවුන් කරන එක ආයතන වලින් කරන එක ආයතනයක් තමයි මේ කෑම වේලක් දෙන එක. ඒක අපි දානයක් විදියට නෙමෙයි. ඒක අපි සාමාන්‍ය කෑම වේලක් විදියට අර්ථකථනය කරන්න. ඒ වගේම දරුවන් ඉදිරියේදී අපි ඉතාමත්ම දරුවන්ගේ හිත නොරිදෙන ආකාරයට කටයුතු කරන එක. ඒ මොකද ඒගොල්ලෝ ළඟ තමන්ගේමයි නැති නිසානේ කෙනෙක් ළමා නිවාසයකට යන්නේ. එහෙම නැත්නම් දෙමාපිය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ලොකු ප්‍රශ්නයක් තියෙන නිසානේ. ඒ නිසා ඒ දරුවන් කැමති නැහැ. තමන් අපි මානසිකව වැටෙනවා. ඒගොල්ලෝ එහෙම වුණොත් ඉතින් ඒ නිසා බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න කියන එක. ඒ වගේම උපන්දින සාද පැවැත්වීම මේ වගේ දේවල් පවත්වන්න එපා කියන්නේ ඒවා අපිට පිටින් කරන්න පුළුවන් දරුවෝ ඉස්සරහා කරාම ඒගොල්ලන්ටත් ඊට පස්සේ හිත රිදවීම Tamanට මෙහෙම නැහැනේ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මානසික සෞඛ්‍ය යහපැවැත්ම ගැන හිතන අය විදියට අපිට වගකීමක් තියෙනවා. අපි බොහොම හොඳ පුණ්‍ය කර්ම කරන්නේ. ඒ කරද්දී අපේ ළමයින්ගේ සිත් නොතැලෙන ආකාරයට, හිංසනය නොවන ආකාරයට, ඔවුන්ගේ පෞරුෂයට හානියක් නොවන ආකාරයට දරුවන්ගේ උපරිම යහපත සලසන්න තමයි රජය ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් රඳවන්නේ. කිසිම කෙනෙක් නැති නිසා. ඒ නිසා අපි දරුවන්ගේ උදව් කරමු දරුවන්ට. හැබැයි දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපැවැත්ම ගැන හිතලා.